යාළුවනේ අද වීඩියෝ එකෙන් කරන්නේ සාසි පෙන්වන්න හදන්නේ යුරෝප් රටවල් ලංකාවට වඩා කොච්චර දුප්පත්ද කියලා පෙන්වන්න. ශ්‍රී ලංකාවේ මේ මගීප වාහන එක යන විදියයි මෙහි මගීප වාහනයක යන විදියේ තියෙන ලොකු වෙනස. එකටම කරන්න ඕන කාඩ් එකක් ගන්න ඕන. මෙහි සල්ලි දීලා යන්න බෑ බස්වල. මේ රටවල තියෙන කාඩ් එක. මෙන්න මේ වගේ කාඩ් එක බස් කාඩ් එකක් අරගෙන තමයි යන්න ඕන. ඒ බස් කාඩ් එකක් ගන්න තැන නම් මෙතන නැහැ. සාමාන්‍යයෙන් හෝල්ට් වල තියෙනවා මේ බස් කාඩ් ගන්න පුළුවන් ඒවයි. ඒ ගන්න කාඩ් එකෙන් මේ ටෑම්ප් එකේ යන්නත් පුළුවන් බස් එකේ යන්නත් පුළුවන් යාළුවනේ. එක සැරයකට ගත්තොත් ලේ 3 මෙහි මුදල් වලින් කැපෙන්නේ මාසෙටම ගන්න පුළුවන් ලේ 80. එතකොට මේ මුළු මාසෙම බස් එකේ වුණත් ජීවත් වෙන්න පුළුවන්. අපි මෙහෙම පංච් කරේ නැති වුණොත් අපිට දඩ ගහනවා ලේ 80ක්. එහෙම ඒ 80 එතෙන්දි දුන්න නැති වුණොත් අපිට ලේ 500ක් දෙන්න වෙනවා යාළුවනේ. ඔන්න ඔහොම පංච් කරන්න තියෙන්නේ. එතකොට 10 පාරක් පංච් කරන්න එක ලේ 25, එක පාරකට ලේ 3යි. මුළු මාසෙටම ලේ 80යි. ඉතින් ප්‍රශ්නයක් නැහැ නෝ හත්තලා මේ වුණාට මුන් දුප්පත්. අපේ රටවල් වගේ නෑ මේ රටවල්. කාඩ් එක අරකට මම පංච් කරානේ ගැහුවනේ. ඒ ගැහුවට පස්සේ ඒකේ වීසා කාඩ් බැංකු කාඩ් එක උනොත් එහෙම ගෙවන්න පුළුවන්. හරිය. මෙහි ඩ්‍රයිවර් මහත්තයාලා මේ හැම හෝල්ට් එකකින් හෝල්ට් එක නවත්තනවා. මොනතරම් පිස්සුද කියලා බලන්නකො. දැන් ලංකාවේ ගත්තොත් පුදුමාකාර මේ දියුණුවක් තියෙනවනේ මගීප වාහන වල. මොකද එහෙම අපි නවත්තන්නේ නැහනේ හැම තැනකම හැම හෝල්ට් එකම මිනිස්සු හිටියත් නැද මේ කට්ටිය හෝල්ට් වල නවත්තනවා. පිස්සු. හරි මෝඩයි මේ මිනිස්සු. අපේ කට්ටිය ඉතින් මිනිස්සු හිටියත් නවත්තන්නේ නැතුව වේගෙන් යනවනේ. දැන් මෙතන නවත්තාමි. එතනක ඉන්නවත් දන්නේ හිටියත් නැතත් නවත්තනවා. එතනක නැහැනේ. ඔලුව දාලා බලන්නේ නැහැ. කවුරුවත් නැද්දනේ. දැකේ අනාපහු දොරවල් වැහුණා. එතකොට යාළුවනේ මේ කොච්චර දුප්පත්ද කියනවනම් අඩුම කොන්දොස්තර කෙනෙක්වත් නැහැ. ඩ්‍රයිවර් මහත්තයා විතරයි. බස් වලත් කොන්දොස්තරව නැහැ. ට්‍රෑම් වලත් කොන්දොස්තර නැහැ. මෙට්‍රෝ කියලා එකක් තියෙනවා. ඒක මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. එතකොට ඉතින් පව් හරි දුප්පත්. ඒ කියන්නේ රැකියා නැහැ මේ මිනිස්සුන්ට. කොන්දොස්තර මහත්තයෙක්ටවත් රැකියාවක් නැහැ කියන්නේ මොනතරම් දුප්පත්ද කියලා හිතන්නකෝ. අපේ රටේ බලන්නකෝ. කොච්චර කොන්දොස්තර මහතුරු ඉන්නද? ඒ කට්ටිය ඇවිල්ලා කොච්චර කාර්යක්ෂමද? බැනලා කියලා කතා කරලා හැයියෙන් කුණුහරුප කියලා ආදරෙන් මේ නග්ගගෙන කුණුහරුපෙන් බැනලා සැර දාලා ඒ අපේ තියෙන වටිනාකම් මෙහෙ හිම නැහැ. මේ හරි බෝරින් අප්පා. සබ්ජෙක්ට් ඇහෙන්නේ මේ වැතුලෙන් බැනගන්නේ කොන්දොස්තරලා ගෑ ගහන්නේ නැහැ. ඉබ්බාගෙන අප ලංකාවේ සුපරි ලංකාවේ වාහන බස් යනකොට බලන්න මාර තරංගකාරීනේ ඒ දින වෙන තියෙන කැමැත්ත උමනාව. බස් එකෙන් බස් එකට තියෙන මේ දන්න කනේ වැලි ගෑවෙන්න නවල මාර වේගෙන් යන්නේ. ඒ අත්දැකීම් ඉතින් මේ ගන්න බෑ. මෙහි ඉතින් සාමාන්‍ය වේගෙන් බස් එක යන්නේ මේ ට්‍රෑම් එක යන්නේ ඒ තනින් තන නවත්ත ඉතින් ඔහේ යනවා. හරි මන්දගාමී නහ වැඩක් නැහැ කතා කරලා. බලන්න යාළුවනේ මම බස් එකේ නම ඇවිල්ලා මේ බස් හැම හොල්ට එකම නවත්තනවා. අපිට තියෙන්නේ නගින්න. බරේ දෙයරෙන්. මේකේ යාළුවනේ මේක තියෙන මැෂින් එක මේ. දැන් මම අර කලින් ටෑම්ප් එකේ අරක මේ කාඩ් එක ගහගෙන මේක ගහන්න ඕනේ. එහෙනම් මේ අපි කොහොමත් අතරමං වෙච්ච මිනිස්සුනේ මේ අතරමං වෙලා ජීවිතේත් අතරමං වෙච්ච මිනිස්සු. එහෙනම් අතරමං එක්ක ඉන්න හොඳයි. ආදරෙයි මේ බුදු සරණයි. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකකුත් කරන්න.